ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි. ඔබෙන් යම් කෙනෙක් ඇහැව්වොත් එහෙම කිතුණුවෙක් එහෙම නැත්නම් ක්‍රිස්තියානිකාරයෙක් වන ඔබේ අන්‍ය ආගමිකයෙකුයි අතර තියෙන වෙනස මොකක්ද කියලා මොකක්ද ඔබ දෙන පිළිතුර? අද ක්‍රිස්තුන් වහන්සේ සුවිශේෂය තුල අපිට අන්නේදී ප්‍රකාශ කරනවා. දැන් ක්‍රිස්තුන් වහන්සේ කියනවා සතුරන්ට ප්‍රේම කරන්න කියලා. ප්‍රේමවන්තේනි. දැන් මෛත්‍රිය කරන්න කියලා අනිත් ආගම් වලත් උගන්වනවා. නමුත් සතුරට මේ වගේ ප්‍රේම කරන්න කියලා උගන්වන වෙනත් ආගමක් නැහැ. කිතුණු ආගම ක්‍රිස්තියානි දහම හැරුණු කොට. අන්න ඒකයි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ ඔබයි අන්‍ය ආගමිකයෝ අතර තියෙන වෙනස මෙන්න මේකයි. දැන් ඔබට ප්‍රේම කරන අයට පමණක් ප්‍රේම කරනවා නම් ඔබේ ඇති විශේෂත්වය මොකද්ද? ක්‍රිස්තුන් වහන්සේ කියනවා. දැන් බලන්න ප්‍රේමවන්තියනි අපේ සමාජය තුල ඕනම පව්කාරයෙක් මේ ලෝකේ ඉන්න දරුණුම අපරාධකාරයා වුණත් Tamanට ප්‍රේම කරන කෙනාට ප්‍රේම කරනවා. Tamanට උදව් කරන කෙනාට උදව් කරනවා. එහෙමනම් ඒක විශේෂත්වයක් නෑ. ඕනම කෙනෙක් ඕනම පව්කාරයෙක් ඕනම දරුණු අපරාධකාරයෙක් ඒ දේ කරයි. නමුත් කිතුණුවෙක් වන ඔබ මම කළ යුත්තේ ඒ දේ විතරක් නෙමෙයි. ඊට එහායින් ගිය ගැඹුරු ප්‍රේමයක් අපේ කිතුණු ජීවිතය තුළ අඩංගු වෙන්නට ඕන. ඒක තමයි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ සතුරන්ට ඔබ ප්‍රේම කරන්නට ඕන. ඔබට කරදර කරන, අනදර කරන, අපහාස කරන සියල්ලන් වෙනුවෙන් ඔබ යාඥා කරන්නට ඕන. ප්‍රේමවන්තයිනි මේක අමාරුයි. නමුත් මේක තමයි කිතුණු ජීවිත ක්‍රමවේදය වෙන්නේ. දැන් බලන්න ඒකයි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ. දැන් ජුදා දහම තුල තියෙන සංකල්පය උන්වහන්සේ අරගෙන පෙන්නනවානේ. අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා ඔබට උගන්වනවා. සතුරට වෛර කරන්න කියලා ඔබට උගන්වනවා. ඒ කියන්නේ ජුදා දහම තුල එදා තිබුණේ ඔබට යම්කිසි සතුරුකමක් කළොත් එimhe ඇහැක් ගැලෙව්වොත් එයාගෙත් ඇහැක් ගලවන්න ඔබට අයිතියක් තියෙනවා. එතකොට එකට එක කරන්න නේ. එතකොට මෝසෙස් තුමායි නීතිය පැනවුවේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා. ඒ කියන්නේ එදා සමාජය තුළ මිනිස්සු තමන්ගේ එක ඇහැක් ගැලෙව්වොත් ඒ අනිත් මිනිස්සයව ඒ ඇහැ ගලවපු කෙනාව මරලා දානවා. එතකොට ඒක වළක්වන්නට තමයි මෝසෙස් තුමා කියන්නේ ඔබගේ ඇහැක් ගැලෙව්වොත් ඔබ මේ මිනිස්සයව මරන්න යන්න එපා. ඇහැක් ගලවලා එතනින් නවතින්න. මේකයි කිව්වේ. ඒ සිත් දැඩිකම නිසා මේ බොහොම දරුණු මිනිස්සු නිසා ඒ මිනිස්සු මෝසෙස් තුමා කිව්වේ. නමුත් ක්‍රිස්තුන් වහන්සේ කියනවා ඔබ ඒ වගේ දරුණු වෙන්නට යන්නට එපා. එහෙම යනවා නම් ඔබ කිතුණුවෙක් නෙමෙයි. ප්‍රේමවන්තයනි ක්‍රිස්තුන් වහන්සේ නිකම් මේක කියලා නිකන් හිටියේ නැහැනේ. උන්වහන්සේ කුරුස ගහේ ගිහිල්ලා මේ උන්වහන්සේ උගන්වපු හැමදේම කුරුස ගහේදී උන්වහන්සේ කරලා පෙන්නුවා. උන්වහන්සේ කියනවා මේ මාව මරණ සතුරන්ට පියාණෙනි ඔවුන් කරන දේ දන්නේ නැති නිසා ඔවුන්ට සමාව දෙන්න. නේ? දැන් ක්‍රිස්තුන් වහන්සේ ඔවුන්ව තවත් සාධාරණීයකරණය කරනවා දෙවියන් වහන්සේ ඉදිරියේ. ක්‍රිස්තුන් වහන්සේ කියනවා පියාණනි මේ අය මේ මාව මරන්නේ ඒ වැරද්ද දන්නේ නැති නිසා. අනේ ඒක නිසා සමාව දෙන්න. තමන්ගේ මිනිමරුවන්ව තවත් සාධාරණීයකරණය කරනවානේ ක්‍රිස්තුන් වහන්සේ ඔවුන් නොදැන කරන දේ නිසා කියලා. අන්න එවැනි ගැඹුරු ප්‍රේමයක් අපිට තියෙන්නට ඕන ප්‍රේමවන්තයිනි. අන්න එතකොටයි ඔබ මම කිතුණුවන් බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රේමවන්තයනි අපි උත්සාහ කරමු අපිට සතුරුකම් කරන අයට ප්‍රේම කරන්නට. දැන් අපිට අද දවසේ අපිව මරන්න, කපන්න, කොටන්න මිනිස්සු ඊ තරම් සතුරු නැහැ. අපි අසල්වාසී අපිට යම්කිසි හිත රිදවීමක් කෙරුවයි කියමු. පාරේ යද්දී අපිට කවුරු හරි ওই වාහනයක යද්දී වෙට්ටුවක් දැම්මයි කියමු. නේ පාසලේදී ගුරුවරයෙක් අපිට ගැහැව්වයි කියමු. අපි වැඩ කරන වැඩපළේදී නේ මගේ නම කැත කරනවා කෙරුවයි කියමු. නේ මට අයුතු යෝජනාවක් ගෙනාවයි කියපු කෙනෙක් වෙන්නට පුළුවන් නේ. අන්න ඔය වගේ අය තමයි අද දවසේ අපි සතුරෝ කියලා අපි සලකන්නේ. ඉතින් ඒ අයට සමාව දෙන්න බැරිද අපිට? ක්‍රිස්තුන් වහන්සේ තමන්ව මරණ අයට ඒ මරණ වේදනාවේ ඉඳගෙන සමාව දුන්නා නම් අපිට සතුරුකම් කරන අයට ප්‍රේමවන්තේනි අපි සමාව දෙන්නට ඕන. අන්න එතකොටයි අපි නියම කිතුණුවන් බවට පත් වෙන්නේ. එහෙමනම් එවැනි ජීවිත ක්‍රමවේදයක් ජීවත් කරවන්නට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා. ඔබට ජේසු පිහිටයි.